කොහොමද ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට මේ දවස්වල ගොඩක් කට්ටිය AliExpress එකෙන් 3 in 1 offer එක කියලා offer එකකින් orders දාන්න හදනවා. මගෙන් කට්ටිය ගොඩක් message කරලා ඇහුවා කොහොමද orders කරන්නේ, ඒක ඇත්තටම ලාභයිද කියලා. ඉතින් ඔයාලට මේ විදිහට Alibaba නෙවෙයි AliExpress site එකට ගියාම මෙන්න මේ විදිහට items price බලා ගන්න පුළුවන්. ඔයාලට 300 ගන්න ගොඩක් items තියෙනවා. හැබැයි මේ items අපිට ගේන්න ඇද්දි ලොකු errors එනවා. ඒ කියන්නේ ගොඩක් කටින් number verification එක තමයි කරගන්න බැරි. ඉතින් ඔයාලට පුළුවන් මේක මං කලින් විඩියෝස් දාලා තියෙනවා. ඔයාලට ඕනනම් AliExpress එකෙන් ඕඩර්ස් දාන එක ගැන මං කලින් විඩියෝස් කරලා තියෙනවා. number verification එක කරන්න කොහොමද, හරියටම register වෙන්නේ කොහොමද, අලුතෙන් වෙන offers click කරගන්න කොහොමද, ඒ වගේ ගොඩක් ඒවා දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඕනනම් මේ විඩියෝස් කලින් දාපු විඩියෝස් බලන්න පුළුවන්. මගේ channel එකේ තාමත් තියෙනවා. ඉතින් මම මේකට sign in වෙන්න යන්නේ නැහැ. වුණත් මගේ account එක track වෙනවා. ඔයාලට ඒක මං කලින් විඩියෝස් වලත් කියලා තියෙනවා. ගොඩක් ඒ කියන්නේ මම එකම කනෙක්ෂන් එකකින් තමයි ලොග් වෙන්නේ. ඒකෙන්ද මේකට ලොග් වුණොත් අනිවාර්යෙන් මම ට්‍රැක් කරනවා. ඉතින් මම ඔයාලට එක item එකක් AliExpress එකේ search කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට Volt 120 charge එකක් මම ඔයාලට search කරලා පෙන්නන්නම්. AliExpress එකේ කොහොමද දෙන price කියලා. මෙන්න මේ විදිහට මම search කරගෙන ඔයාලට නම් මේක මම සර්ච් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වගේ price එකක් තමයි පෙන්නන්නේ. රුපියල් 1250, 1407යි, රුපියල් 5000යි, රුපියල් 547ට තියෙන එක නම් කේබල් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ලොකු ගණන් වලට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වගේ price කොහොමද යන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නන මෙන්න හොඳට බලන්න මේකේ welcome beats තමයි මේ 1147 කියලා පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලා ගොඩක් දන්න AliExpress එකේ මෙන්න මේ වගේ price එකක් යන්නේ. ඉතින් මම මේ නම මෙන්න මේ විදිහට copy කරන් ගිහිල්ලා Alibaba එකේ paste කරලා බලනවා කොහොමද Alibaba එකේ price කියලා. ඉතින් බලමු අපි AliExpress එකේද Alibaba එකේද දැන් අපිට හොඳ කියලා. ඉතින් Alibaba එකේ තියෙන්නේ අරකට වඩා ගොඩක් quality products. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට guys ටිකක් වෙලා යනවා මේක load වෙන්න. ඉන්ෆ්ලුවෙන්ස් load වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා $2 $6 $1 එක කියන රුපියල් 290ක් 300ක් අතර මුදලක් අපි 300 කියලා ගමු. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට free shipping කියලා තියෙන්නේ. ඔයාලට මෙන්න මෙතන තියෙන items free shipping එක ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ item එක ඔයාලට $101.35ක් අපේ item එකට මෙන්න මේ විදිහට touch කරා. අපි යම් බලන්නේ item එකට. ඉතින් මෙන්න මේ විදිහට guys ටිකක් වෙලා load වෙලා ඔයාලට මේක බලා ගන්න පුළුවන්. තව $6ටත් items තියෙනවා. ඒ වගේම $2කටත් මේකේ items තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අරට ගියාම ඔයාලට ගොඩක් product බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් AliExpress එකේ ගොඩක් products තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන free shipping කියලා වෙන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට රීලෝඩ් කරගන්න පුළුවන්. එහෙම වුණත් ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මේ වගේ වෙන page එකකට අරන් යනවා. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. $1යි $1.32යි වගේ ගණන් වල price වලට මේකේ තියෙනවා. ඒ කියන්නේ මේකේ $1.35ක් වෙන්නේ items 50ක් ගත්තොත් තමයි $1.35කට ගෙන්නන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ අර කලින් මම පෙන්නපු Alibaba එකේ තියෙන එකම තමයි AliExpress එකේ තියෙන එක තමයි මේ Alibaba එකේ හැමෝම බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ AliExpress එකට වඩා මේ Alibaba එකේ products ගොඩක් quality එකෙන් වැඩි. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා. ඔයාලට මේකේ උඩින් දාලා දෙනවා කොච්චර pieces ගණන් ගන්න ඕනද මේ item ගන්න ගෙන්නන්න කියලා. ඉතින් pieces 3000 ගෙන්නවොත් තමයි $1.26ක් කියලා වෙන්නන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගානක් තමයි Alibaba කියන්නේ. ඔයාලට AliExpress එක මතකයි 1500ක් විතර 1447ක් වෙලා දින එකට tax එකකුත් ඇඩ් වුණාම 1500ක් වෙනවා. මෙන්න මේ විදිහින් මම ඔයාලට පෙන්නන්නම් මේම ඒ site එකටම ගිහිල්ලා. ඉතින් AliExpress එකේ මෙන්න මේ විදිහට මම යනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ item එකමයි අතනක් තියෙන්නේ. පොඩි පෝට් තුනක වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ item එකම ඔයාලට සර්ච් කරොත් Alibaba එකේ හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට Alibaba එකේ තියෙන හොඳ product එකක් බලමු. ඉතින් හරි ඔන්න දැන් ඔයාලට වෙනවා මම Alibaba එකේ තැවිලා තියෙන මේ product එක උඩටමයි AliExpress එකේ තැවිලා තියෙන මේ product එක උඩටමයි. ඉතින් මෙන්න මේ වගේ ගානක් තමයි යන්නේ. ඉතින් ඔයාලට මේකෙන් ගොඩක් කලර්ස්ුත් ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ ඔයාලට මේකේ ගොඩක් දුරට items හොඳ items දවස් 7ක් විතරම order කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙනවා Alibaba එකේ කොච්චර ගණන් ගන්නවද කියලා. ඉතින් ඔයාලට Alibaba එකෙන් දැන් orders එකක් දාගෙන බලන්න. ඒකල්ලා යටින් comment එකක් දාන්න.